බොහෝම ඉල්ලීම් ප්‍රමාණයක් ලැබෙනවා විදේශගත වීමේ අරමුණින් එහෙමත් නැත්නම් වීසා ලබා ගැනීමේ අරමුණෙන් ස්කිල් ඇසෙස්මන්ට් සඳහා මේ දායක මුදල් විස්තර වාර්තාත් බැලන්ස් කන්ෆර්මේෂන් යන ස්ටේට්මන්ට් දෙකම සමාජිකයින් විසින් ඉල්ලීම් කරනවා. මගේ EPF ගිණුමේ තියෙන බැලන්ස් එක කොච්චරක්ද එහෙමත් නැත්නම් මේ දායක මුදල් විස්තර තොරතුරු contribution history ලබා ගන්නේ කොහොමද කියන කරුණ. පුළුවන් අපේ EPF ඔන්ලයින් සේවාව සමග ලියාපදිංචි වෙන්නට. මේ සේවක අර්ථ සාධක අරමුදලේ ශේෂය හෝ දායක මුදල් විස්තර වාර්තාවක් ලබා ගන්නව නම් ඒක ලබා ගන්න තියෙන ක්‍රමවේදය මොකක්ද? ඒ සඳහා අවශ්‍ය කරන ලියකියවිලි මොනවද කියලා දැනගන්න කැමතියි. ස්තුතියි. මම හිතන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටින අසන්නන්ට තිබෙන ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්. මගේ EPF ගිණුමේ තියෙන බැලන්ස් එක කොච්චරක්ද? එහෙමත් නැත්නම් මේ දායක මුදල් විස්තර තොරතුරු contribution history ලබා ගන්නේ කොහොමද කියන කරුණ. එතකොට මේ ප්‍රශ්නේ කොටස් දෙකක් තිබුණා. පළවෙනි ප්‍රශ්නේ තමයි EPF බැලන්ස් එකක් සමාජිකයෙක්ට ලබා ගන්නේ කොහොමද කියන කරුණ. දෙවන කොටස තමයි මේ දායක මුදල් විස්තර වාර්තාවක් නැත්නම් contribution history එකක් ලබා ගන්නේ කොහොමද කියන එක. පළමුවෙන්ම අපි බලමු සමාජික ඔබට EPF බැලන්ස් එක දැනගන්න පුළුවන් ක්‍රමවේද මොනවද කියලා. ඉතින් මුලින්ම අපි කරුණ දැක්වපු අපි අධිකාරීතුමා පැහැදිලි කරා මේක විශාල අරමුදලක්. ඉතින් දැනටමත් සමාජික මුදල් යොමු කරන සමාජික ගිණුම් මිලියන 2.6ක් පමණ පවතිනවා. ඉතින් මේ අයට අර්ධ වාර්ෂිකව සේව්‍යායතන මගින් ශේෂ ප්‍රකාශ අප දෙපාර්තමේන්තුවෙන් යොමු කිරීම සිද්ධ වෙනවා. මම හිතන්නේ තිරයේ ඔබට මේ දිස් වෙයි ඒ යොමු කරන ශේෂ ප්‍රකාශයක්. ඊන් අනතුරුව මේ සේව්‍යායතන මගින්නේ ඔබට මේක යොමු කරන්නේ. ඒ නිසා ඒ ඔබ සමාජික ඔබ දැනුවත් කරන්නට මෙම සේව්‍යායතන වෙත මේ අර්ධ වාර්ෂික ගිණුම් ප්‍රකාශ නිකුත් කර බව ඔබ දැනුවත් කරන්නට අපි පුවත්පත් නිවේදනයක් මගින් ඔබව දැනුවත් කරනවා. ඉතින් ඔබ මෙවැනි පුවත්පත් නිවේදනයක් දැක්කහම විමසිලිමත් වෙන්න ඒ අර්ධ වාර්ෂික ප්‍රකාශ සේව්‍යා වෙතින් ලබා ගන්න කටයුතු කරන්න කියලා සමාජිකයින්ව දැනුවත් කරන්න කැමැතියි. එතකොට මේ දැනටමත් ඔබ සමාජික මුදල් දායක මුදල් ඔබේ ගිණුමට වැටෙනවා නම් මේ විදිහට අර්ධ වාර්ෂික ගිණුම් ප්‍රකාශයක් ලැබෙනවා. ඉතින් අපේ සමාජික ගිණුම් මිලියන 1.21ක් විතර තියෙනවා. ඉතින් මේ ඔබේ සමාජික ගිණුමට දායක මුදල් ලැබෙන්නේ මේ වෙන විදිහට දායක මුදල් ලැබෙන්නේ නැත්නම් ඔබට කොහොමද මේ ඔබේ EPF ගිණුමේ බැලන්ස් එක බලාගන්නේ? ඒ සඳහාත් ක්‍රමවේද කිහිපයක්ම පවතිනවා. මෙතන සඳහන් කරන්නට ඕනේ මුලින්ම ඔබ මේ සඳහන් කරන්නට යන කුමන ක්‍රමවේදයක් භාවිතා කරත් සමාජිකයෙකුට ශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමේදී ඔබගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම අපිට ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මේ සඳහා මූලිකව අපි ඔබෙන් ඉල්ලනවා B කාඩ් පතක්. අපි කලින් පැහැදිලි කිරීම කර නිලධාරි මහත්මිය කිව්වා ඔබ සාධක අරමුදලත් සමග ලියාපදිංචි වෙන ෆෝමේ තමයි මේ B පත්‍රය. ඒ අපි ඉල්ලනවා. ඊළඟට ඔබගේ ජාතික හැඳුනුම් පද. ඉතින් කොමන ක්‍රමවේදයක් භාවිතා කරලා ඔබ EPF බැලන්ස් එක ඉල්ලීම් කරත් මේ අනන්‍යතාවයේ තහවුරු කිරීමට මෙම ලේඛන සමගද ඒ ඉල්ලීම කරනවා නම් මේ ඔබට මේ බැලන්ස් EPF බැලන්ස් ස්ටේට්මන්ට් එකක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. පළමුවෙන්ම අපේ විමසීම් කවුළු එහෙමත් නැත්නම් ඉන්ක්වයරිස් කවුන්ට් එක පිහිටා තිබෙනවා කොළඹ කොටුව වයිටවිස් ගොඩනැගිල්ලේ. ඔබට පුළුවන් මෙහිට පැමිණ ඒ සඳහන් කරපු අනන්‍යතාවයේ තහවුරු කරන ලේඛන ඉදිරිපත් කරලා බැලන්ස් ස්ටේට්මන්ට් එකක් ලබා ගන්න. ඒ වගේම ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රාදේශීය කාර්යාල 6ක් පිහිටා තිබෙනවා. මාතර, මාතලේ, නුවරඑළිය, අනුරාධපුරය, කිලිනොච්චි, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල. ඉතින් මේ ප්‍රාදේශීය කාර්යාල වලට පැමිණත් අනන්‍යතාවයේ තහවුරු කිරීමෙන් අපිට ශේෂ ප්‍රකාශයක් ලබා ගන්නට පුළුවන්. තුන්වෙනුව අධිකාරී සේවකත් සාධකාර මුදල නොම්බර 25 වයිටවේස් ගොඩනැගිල්ල කොළඹ 1 ලිපිනයට ඔබට ඉල්ලීමක් අනන්‍යතාවයේ තහවුරු කරන ලේඛන සමග ඉල්ලීමක් යොමු කිරීමෙන් ශේෂ ප්‍රකාශයක් ලබා ගන්නට පුළුවන්. හතරවෙනි ක්‍රමය තමයි අපේ විද්‍යුත් ලිපිනය EPF helpdesk@cbsl.lk. මේ පහසු සඳහා නැවතත් කියන්න
EPF helpdesk@cbsl.lk අපේ විද්‍යුත් ලිපිනයට ඔබේ ඉල්ලීම අනන්‍යතාවයේ තහවුරු කරන ලේඛනත් සමග යොමු කිරීමෙන් බැලන්ස් ඔබේ EPF ගිණුමේ බැලන්ස් එක දැනගන්නට පුළුවන්. පස්වෙනි ක්‍රමය තමයි ඔබට පුළුවන් අපේ EPF ඔන්ලයින් සේවාව සමග ලියාපදිංචි වෙන්නට. මම හිතන්නේ මේ වෙලාවේ ඔබට දිස් වෙයි මේ ඔන්ලයින් සේවාව සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය වන WR1 කියන පෝරමය මේ අපේ වෙබ් අඩවිය epf.lk වෙතට පැමිණිලා ඔබට ඩවුන්ලෝඩ් කරගන්නට හැකියාව පවතිනවා. එතකොට මෙම ෆෝමේ පුරවන්නට අවශ්‍ය උපදෙස් එහි පසුපිටෙහි පැහැදිලිව සඳහන් වෙනවා. එතකොට මේ EPF ඔන්ලයින් සේවාව සමග ලියාපදිංචි වීමනොත් ඔබට පුළුවන් ඔබගේ ශේෂය දැනගන්නට. එතකොට මේ EPF ඔන්ලයින් සේවාවේ තියෙන වැදගත්කම තමයි මේ ශේෂය දැන ගැනීමට අමතරව ඔබට පුළුවන් ඔබේ ගිණුමට ඒ දායක මුදල් ලැබුණු ආකාරය, දායක මුදල් විස්තරය බලා ගන්නට, ඒ වගේම ඔබ යම්කිසි ප්‍රතිලාභ අයදුම් පත්‍රයක් අප දෙපාර්තමේන්තුවට යොමු කරලා තිබෙනවා නම් එහි වර්තමාන තත්ත්වය, නිවාස ණය අයදුම් පතක් ඉදිරිපත් කරලා තිබෙනවා නම් එහි වර්තමාන තත්ත්වය මේ ඔබේ ඔන්ලයින් ගිණුමට පිවිසීමෙන් බලා ගන්නට පුළුවන්. ඉතින් මේ අපේ අපිට යොමු කරලා තිබු ප්‍රශ්නයකත් ඇතුළත් වෙලා තිබුණා EPF බැලන්ස් එක බලා ගන්නට සේවක අධිසාධක අරමුදල් දෙපාර්තමේන්තුවට පැමිණීම යුතුද කියලා. මංගත ක්‍රම පවතිනවාද කියලා ඇහුවා. ඉතින් මං හිතන්නේ ඔබට පැහැදිලි මම ක්‍රම පහක් ඔබට කීවා. ඒ අතර මංගත ක්‍රම දෙකකුත් ඔබට තිබෙනවා. ඉතින් මේ පැහැදිලි කරේ ඔබට EPF බැලන්ස් ස්ටේට්මන්ට් එකක් ලබා ගන්න පුළුවන් ක්‍රමවේද. දෙවනුව අපි සලකලා බලමු මේ ප්‍රශ්නේ ඉතුරු කොටස දායක මුදල් විස්තර වාර්තාවක් ලබා ගන්නේ කොහොමද කියලා. එතකොට බැලන්ස් ස්ටේට්මන්ට් එකේ ඇතුළත් අඩංගු වෙන්නේ ඔබේ ගිණුමේ දැනට පවතින ශේෂය. contribution history දායක මුදල් විස්තර වාර්තාවේ සේවයා විසින් ඔබගේ ගිණුමට ඒ යොමු කරපු දායක මුදල් ප්‍රමාණයත් ඒ කුමන කාල පරිච්ඡේදයට යන්නත් පිළිබඳ තොරතුරු දායක මුදල් විස්තර වාර්තාවේ ඇතුළත් වෙනවා. එතකොට අපිට පැමිණෙන සමාජිකයින් මේ දායක මුදල් විස්තර වාර්තා ප්‍රධාන කරුණු තුනක් සඳහා ඉල්ලීම් කරනවා. පළමුවෙන්ම සමාජිකයින්ට අවශ්‍ය වෙලාවට සමුන්ගේ ආයතන හිමිකරු සේව්‍ය ආයතනය විසින් නිවැරදිව තමුන්ට දායක මුදල් යොමු කරාද කියන එක පරීක්ෂාව සඳහා දායක මුදල් විස්තර වාර්තාව ඉල්ලීම් කරනවා. ඊළඟට වෘත්තීය සුදුසුකම් ලබා ගැනීම සඳහා තමුන්ගේ එක්ස්පීරියන්ස් එක ඔප්පු කිරීම සඳහාත් මේ දායක මුදල් විස්තර වාර්තාව ඔවුන් පාවිච්චි කරනවා. මේ මෑත කාලීනව අපිට බොහෝම ඉල්ලීම් ප්‍රමාණයක් ලැබෙනවා විදේශගත වීමේ අරමුණින්, එහෙමත් නැත්නම් වීසා ලබා ගැනීමේ අරමුණෙන් ස්කිල් ඇසෙස්මන්ට් සඳහා මේ දායක මුදල් විස්තර වාර්තාත් බැලන්ස් කන්ෆර්මේෂන් යන ස්ටේට්මන්ට් දෙකම සමාජිකයින් විසින් ඉල්ලීම් කරනවා. ඉතින් මේ දායක මුදල් විස්තර වාර්තාවක් ලබා ගැනීමේදීත් ඔබ ඉදිරිපත් කළ යුත්තේ මම මුලින්ම සඳහන් කරපු අනන්‍යතාවයේ තහවුරු කරන ලේඛන B කාඩ් පත සහ ජාතික හැඳුනුම් පත. මීට අමතරව ඔබේ අරමුණ විදේශගත වීම සඳහා දායක මුදල් විස්තර වාර්තාවක් ලබා ගැනීම නම් මෙම ලේඛනවලට අමතරව ඔබ වළංගු විදේශ ගමන් බලපත්‍රයනුත් අපිට ඉදිරිපත් කළ යුතු වෙනවා. ඉතින් දායක මුදල් විස්තර වාර්තා ලබාගත හැකි ක්‍රමත් කිහිපයක් පවතිනවා. ක්‍රමවේදයක් තමයි ඔබ අප දෙපාර්තමේන්තුවේ ඉන්ක්වයරිස් කවුන්ට් එකට පැමිණීමෙන් දායක මුදල් විස්තර වාර්තාවක් ලබා ගන්නට පුළුවන්. ඊළඟට මම කිව්වා වගේ EPF ඔන්ලයින් සේවාවට ඔබ ලියාපදිංචි වීමෙන් ඒ තුලිනුත් ඔබට දායක මුදල් ලැබුණු ආකාරය නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම අපේ ඒ සඳහා වෙන් වූ විද්‍යුත් ලිපිනයක් පවතිනවා epfconhis@cbsl.lk කියන ඊමේල් විද්‍යුත් ඉල්ලීමක් විද්‍යුත් තැපෑල මගින් ඉල්ලීමක් කිරීමෙනුත් දායක මුදල් විස්තර වාර්තාවක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.